මේක දැම්මේ ගිනිවිලේ ප්‍රතිචක්‍රීකරණ වල් හතේ ඔළුව නැට්ට නැති සර්පයෝ පැහැදිලි ජලයේ යට ඉන්නවා. ඒ කතාව කියන්න නෙමෙයි. මම ගත්තේ මේ දැන් මේ අවුරුදු 15ට ඔයාලා දන්නවනේ සුරංගට බොඩි සිස්ටම් දාලා SLT ෆයිබර් කියලා දාගෙන ගැහෙන්න ඇරියානේ. ඒකට එච්චර ලොකුව නම් මේ SLT ෆයිබර් රේසින් කියලා දාන්නත් තිබුණා. හැබැයි SLT ෆයිබර් රේසින් කියලා දාලා තිබුණේ නැහැ. ඔයාලා පැහැදිලිව දන්නවනේ සුරංගයේ ශරීරයේ පපුවේ ඉස්සරහා එකයි ප්ලේට් එක පිටිපස්සේ කොන්ද මැද්දට ප්ලේට් එකට ගහපු චිප් එකයි කකුල් දෙක මැද්දෙන් උෂණ කෝෂ මැද්දෙන් කපපු පුරුෂලිංගයේ පළපු ඔපරේෂන් එකයි දකුණු කකුලේ කලවා මැද්දේ හිලයි. එතකොට වකුගඩුව කපලා මොනවාද ක්ලෝරින් වතුරට මිශ්‍ර කරපු ඒවයි. ඒ හැම කෑල්ලක්ම alibaba.com එකේ ඔයාලා හිතන්නකෝ මේ අර චූටි අඟල් භාගේ කොටුව ඒ කොටුව ඕන දැනකට දැම්මොත් ෆෝන් එක ඔන් කරපුවාම බාත්රූම් එකක් හරි මොකක් හරි ඒකේ බලන්න පුළුවන්. ඒ වගේ බොඩි සිස්ටම් එකක් හදලා ඒ වගේ කෑලි දාලා කීයක් වද දුන්නද කියලා ඔයාලා පැහැදිලිව දන්නවනේ. ඇටේ එක පැත්තක් ගිනියම් වෙලා උෂණ කෝෂේ ගිනියම් වෙලා ඇවිලෙද්දි අවුරුදු 15ක් ගහලා 15යි මාස 11යි 16 වෙනි දවසේ ඒත් මෙතන පිච්චෙනවා. අවුරුදු 15ක් ගාලා මාස 11යි 16 වෙනි දවසේ කොල්ල දෙන්නෙක් දාලා ත්‍රිවිල් එකක 4 දෙනෙක් පටවගෙන පුරවගෙන ලුණුවිල හන්දිය පැත්තට රෝන් සයිඩ් එකේ ගිහිල්ලා යූ ටර්න් ගහපු කට්ටියක් මට ගහන්න ගියා. හැබැයි ඔය බොඩි සිස්ටම් පුරුෂලිංග පළ